හරි පුතේ. හොඳයි. එහෙනම් පුතේ හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ IQ පන්තියට. සෙතුනේ ක්ලාස් එක පටන් ගන්නකොටම හොඳ කමෙන්ට් එකක් දුන්නා. සර් තමයි මගේ ගණිත ලෝකයේ වීරය කියලා. ඇත්තටම තැන්ක් යූ පුතේ කමෙන්ට් එකට. ඉතින් අද අපි අලුත් දවසක්. අපි වැඩ පටන් ගමු. එහෙනම් පුතේ මම දරුවන්ට කිව්වා මේ PDF එක අපේ ක්ලාස් එකේ දරුවන්ට කිව්වා මේ වගේ PDF එකක් අපි දීලා ඇති ඒක print out ගන්න කියලා. හරිද? දැන් සමහරක් දරුවෝ මේ print out එක අරගෙන නැතුව ඇති. හරිද පුතේ? print out එක අරගෙන නැති දරුවෝ ඇති. ප්‍රශ්නයක් නෑ අපි අද ක්ලාස් එකේ වැඩ ටික පොතක ලියාගමු. හරිද? පොතක ලියාගමු. පුතේ අහගන්නකො ඉස්සර වෙලා මං චුට්ටක් කියන්නම් අපේ පන්ති ගැන පුතේ. හොඳේ? අපේ යන්නේ කවුද? ශිෂ්‍යත්ව වැඩ්ඩෝ. අහගන්න පුතේ දැන් වෙන වෙන ලෝකවල ඉන්න බෑ. දැන් මේ පැත්තට බලන්න චුට්ටක් නැගිටින්න විනාඩි දෙකකට ගන්න නැගිටින්න දැන් ෆ්‍රෙෂ් වෙන්න. විනාඩි දෙකකට නැගිටින්න තප්පර දෙකකට. කෝ කම්මැලිලා බෑ නැගිටින්න. හැමෝම මේ සුරට එන්න ඕන. very good. හරි. කෝ කලන්න මොකද වාඩි වෙලා? හරි. හොඳයි. very good. හරි පුතේ. දැන් වාඩි වෙන්න. දැන් වාඩි වෙන්න. හරි. හොඳයි. පුතේ දැන් අහගන්නකෝ. දැන් අපි යන්නේ පුතේ වැඩෙක් වෙන්න යන්නේ. හරිද? වැඩෙක් වෙනව නම් පුතේ අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? ඔයා මොකද වෙන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ. වැඩ කරන්නත් ඕනි නේද? එහෙනම් පුතේ අද අපි මොනවද ඉගෙන ගන්නෙ? IQ. IQ කිව්වට පස්සේ පුතේ මොනවද මේ IQ කියලා කියන්නේ? දැන් ගොඩක් දරුවෝට IQ කියන්නේ මොනවද පුතේ? ගණිත ගැටලු වලට කියනම තව නමක් තමයි IQ කියලා කියන්නේ. ගණිත ගැටලු වගේම තමයි. හරිද? පුතේ අහගන්න. මාව පේනවස්ස මම බේනකෝ පේනවා. හරි? දැන් හැමෝම පුතේ මොකද කරන්න ඕනේ? කොලයක් අතර ගන්න ඕනේ. කොලයක් තියෙනවකෝ පේන්න බලන්න කොලේ ළඟ. කොලයක් අත්තද? කොලයක් හරි පොතක් හරි. නියමයි. හරි. හොඳයි. very good. හරි. හරි. හොඳයි. පුතේ දැන් අපි වැඩේ පටන් ගමු. දැන් වැඩේ පටන් ගමු. අද මම පොඩ්ඩක් කියලා දෙනවා ඔයාලට පුතේ. ඔයාලට මම කියලා දෙනවා. දැන් අපි වැඩක් කරද්දී මොනවද අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතේ? අපි ළඟ තියෙන මොකද්ද පුතේ? මොකක්ද තියෙන්න ඕන? පොතේ ලියා ගන්න පුතේ. ඔයා පොතේ ලියා ගන්න ඕනේ. ඔයා දැන් පොතේ මේ ටියුට් එකේ ඉඳ තියෙනවා නම් ලියා ගන්න. ටියුට් එකේ මෙතන තියෙනවනේ. මේ ටියුට් එකේ ලියා ගන්න පළවෙනි මාතෘකාව මගේ අරමුණු කියලා. මොනවාද? මගේ අරමුණු. ලියා ගන්න ලස්සනට. අරමුණු. ලියා ගන්න ලස්සනට. ලස්සන ලියා ගන්න මගේ අරමුණු කියලා. ලස්සන ලියා ගන්න. හරි පුතේ. thank you ඔයාලගේ ආදරේට. ලස්සන ලියා ගන්න මගේ අරමුණු කියලා. ගොඩාක් දරුවෝ සම්බන්ධ වෙලා සතුටුයි. ලියා ගන්න මගේ අරමුණු. ඔසඳ කොමඩු කෑල්ලක් මට දෙන්නේ නැද්ද? තනියම කන්නේ. මට නැද්ද? මගේ අරමුණු. ලස්සන ලියා ගන්න. හැබැයි පුතේ ක්ලාස් එක ඉවර වෙනකම්ම ඉන්න ඕනි. හරිද? පැහැදිලි නේද? ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. ක්ලාස් එක ඉවර වෙනකම්ම ඉන්න ඕනි. නේද?
හරි පුතේ. ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුතේ. ඉංග්‍රීසියෙන් ලියා ගන්න මයි කියන්නේ. මගේ කියන්නේ මයි. ලියා ගන්න ලස්සනට. very good. අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා පුතේ. මගේ අරමුණු my purposes 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 කියන්නේ මොනවද පුතේ? අරමුණු. ලස්සන ලියා ගන්න. ටියුට් එකේ ලස්සන ලියා ගන්න මෙතන මගේ අරමුණු කියලා මේක ලියා ගන්න ලස්සන my දීර්ෂි thank you පුතේ. ඔයාගේ ආදරයට මාත් ආදරේ දීර්ෂි ඔයාට. ආද පුතේ. වැඩ කරන්න ඕනේ මට ඕනේ මේ අරමුණු වලට යන්න. හරි නේද පුතේ? හොඳයි. හරි. my purposes my purposes අරමුණු මගේ අරමුණු. හරි. ලස්සන ලියා ගන්න. දැන් ටියුට් එක නැත් දරුවෝ මොකද කරන්නේ? කොලේක ලියාගෙන ටියුට් එක අරගෙන ටියුට් එකේ ලියා ගන්නව නේද? හරි. පළවෙනි එක මොකද්ද පුතේ? my purpose. පළවෙනි එක මොකද්ද? දැන් ඔයාට පුතේ ළඟම තියෙන දේ මොකද්ද පැටියෝ? ළඟම තියෙන දේ මගේ අරමුණ මොකද්ද? ආ පළවෙනි මොකද්ද? ශිෂ්‍යත්ව විභාගේ පාස්. හරි ලස්සන නියමයි. මොකද්ද? පළවෙනි එක තමයි ශිෂ්‍යත්ව විභාගය. පළවෙනි අරමුණ. හරිද? මොකද්ද? ශිෂ්‍යත්ව විභාගය ලස්සන ලියන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 200න් 200ම ගැනීම 200න් 200 ගැනීම ලස්සන ලියා ගන්න. very good. ඇහෙන්න ටීචර් ඉන්නේ කොතනද? දහම්සා පුතේ. හරි සතුටේ පුතේ සතුනේ. හරි. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200න් 200 ගෙන් පළවෙනි දේ. පළවෙනි අරමුණ තමයි මොකද්ද? හරි. දැන් හැමෝම මේක ගන්න පුළුවන්ද 200න් 200ම? පුළුවන්ද? පුළුවන්. 200න් 200 ගන්න පුළුවන්. හැබැයි මොකද්ද කරන්න ඕනේ ඒකට? මහන්සි වෙලා මොකද්ද වෙන්න ඕනේ? වැඩ කරන්න ඕනේ නේද පුතේ? මහන්සි වෙලා වැඩ කරන්න very good. හරි. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි මොකද්ද පුතේ? දෙවෙනි එක මොකද්ද? අලුත්. 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 ලස්සන ලියා ගන්න. අලුත්. පාසලකට ලියන්න. පාසලකට ඇතුළත් වීම. අලුත් යාළුවෝ ඉන්න නේද? අලුත් යාළුවෝ ඉන්න ලොකු ඉස්කෝලේකට යන්න මොකද්ද වෙන්න ඕනි පුතේ? ඔයා විභාගෙ මොකද වෙන්න ඕන? පාස් වෙන්න ඕන. පැහැදිලි දෙක මේක ලියන්න ලස්සනට. very good. හරි පුතේ. ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද? හරි. ලියා ගන්නකෝ.
මට හැමෝම පේනවා වැඩ කරනවාද කියලා පුතේ මම බලන් ඉන්නේ. finished. Okay. නියමයි. well done. හරි. දැන් පුතේ අද ඉඳලා මොකද කරන්නේ? ඔයා මේ වෙනකම් වැඩ කරේ නැතුණට කමක් නෑ පුතේ. හැබැයි අද ඉඳලා මගෙත් එක මොකද කරන්න ඕනේ? ඔයා වැඩ කරන්න එන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් මේකෙන් පස්සේ ලියා ගන්න මෙහෙම ලියා ගන්න. අද ඉඳලා equal to එකෙම ලියා ගන්න. අද ඉඳලා අද සිට මම සසිඳු සර් එක්ක ලියන්න. ලස්සන ලියන්න. සසිඳු සර් එක්ක වැඩ කරන්න හැමදාම පන්තියට එනවා. පන්තියට පැමිණේ කියලා ලියා ගන්න. පන්තියට පැමිණේ. very good. ඒක ලියා ගන්නකෝ ලස්සනට. ඔව්. අද ඉඳලා මෙච්චර කල් වැඩ නොකරට කමන්නේ අද ඉඳලා අපි වැඩ කරමු. හරි. වැඩ නොකරොත් මොකද වෙන්නේ පුතේ? විභාගේ දවසට මොකද වෙන්නේ? අඬන්න වෙයි. සමහර දරුවෝ මොකද වෙන්නේ? අඬනවා. එහෙනම් එදා අඬන් නොවෙන්න. එදාට අඬන්නේ නැති වෙන්න. අද මොකද කරන්න ඕනේ? අද අපි වැඩ කරමු. හරි. ලස්සනට ඒක ලියා ගන්නකො පැටියෝ. ලස්සන ලියා ගන්න ඕනේ. ලස්සන ලියලා මේක කාමරේ ගහගත්තත් කමක් නැහැ. හරිද? මේක කාමරේ ගහගත්තත් කමක් නැහැ. සර් ගොඩාක් හොඳයි මං පන්තියට ආසයි. thank you පුතේ. thank you ආදරේට මාත් කරන ඔයාලා හැමෝටම ආදරෙයි. හැමෝටම. ගොඩාක් දරුවෝ ඉන්නවා සතුටුයි පුතේ. හරි. අද සිට මම සඳු සර් එක්ක වැඩ කරන්න හැමදාම පන්තියට පැමිණේ. ලස්සන ලියා ගන්නවා. හරි. සසිඳු කියලා මගේ නමින්ම තව දරුවෙක් ඉන්නවා. සසිඳු. හායි. හායි මගේ නම නේද? මගේ නමම තියෙනවා තව පුතෙක් ඉන්නවා. හරි. හරි. අද ඉඳලා අපි වැඩ කරමු. හරි. හරි. එහෙනම් පුතේ දැන් මේකට ඔයා දැන් ඕක කොහොම තියලා පුතේ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද ලියා ගන්න? මම විභාගය සමත් වීමට ලස්සන ලියා ගන්න. සමත් වීමට පහත දේවල් කිරීමට එකඟ වෙමි. මොකද්ද පුතේ මේ සිංහල? සිංහල මොකද්ද? මම කිව්වොත් මොකද්ද වෙන්න ඕනි? සිංහල මම කියලා පටන් ගත්තොතින් එහෙම. සිංහල හොඳද? උක්තය මං ඉස්සරහට කියලා දෙන්නම් පුතේ. මේ වාක්‍යයක් නෙමෙයි තියෙන්නේ. මං ඉස්සරහට කියලා දෙන්නම්. මේ වාක්‍යයක් පුතේ තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මම කියලා පටන් ගත්තොතින් අනිවාර්යෙන් මොකෙන්ද ඉවර වෙන්න ඕනේ? මේ කියන අකුරෙන් ඉවර වෙන්න ඕනේ. මම කිව්වොත් මේ වලින් ඉවර very good දහම්ස හරි දහම්ස හරි. මම කිව්වොත් මොකද වෙන්නේ? උක්තයට අනුව මේ මොකද්ද? ආඛ්‍යාතය තැබිය යුතුයි. උක්තයට අනුව ආඛ්‍යාතය තැබිය යුතුයි. හරිනේ? සරලයි. very good.
ඔන්න මම මේවට එකඟයි දැන් ඈ. අදින් ඉඳලා එකඟයි. එකඟයිනේ. ෆිනිෂ්. ඕකේ. හරි. එකඟයි. මේ ටියුට් එක අරගෙන හැමෝම ලියා ගන්න ඕනේ. හරි. ටියුට් එක අරගෙන හැමෝම ලියා ගන්න ඕනේ. very good. රුහාන්සා. very good. හරි. ඔන්න එකඟයි අදින් ඉඳලා. හරිද? එකඟයි. එකඟයි. හරි පැටියෝ. දැන් මොකද්ද කරන්නේ? පළවෙනි දේ මොකද්ද? පළවෙනි දේ පළවෙනි දේ මොකද්ද? ආ පළවෙනි එකඟ වෙනවා දැන් මොකද්ද පුතේ? හැමදාම පන්තියට මොකද වෙන්නේ? පිළිවෙලට පිළිවෙල තිබුණ නැත්නම් උත්තර ගන්න නැහැ. පිළිවෙලට සහභාගී වේ. මොකද්ද කරන්න ඕනේ? හැමදාම පන්තියට පිළිවෙලට සහභාගී වේ. එකඟයි නියමයි. මම පන්ති පිළිවෙලට අද එනෝ හෙට එන්නේ නැහැ. එහෙම බෑනේ නේද? අද එනෝ හෙට එන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අමතක වෙනවා. එහෙනම් මොකද කරන්න පුතේ? හැමදාම මොකද වෙන්න ඕනේ? පිළිවෙලට එන්න ඕනේ. පිළිවෙලට හැමදාම පන්තියට පිළිවෙලට සහභාගී වේ. හරිද? එකඟයි. එකඟයි ඈ? එකඟයි. හරි. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක. දෙවෙනි එක මොකක්ද? මොකක්ද දෙවෙනි එක පුතේ? සහභාගී වෙලා විතරක් හරියනවද පැටියෝ? නිකන් ඔන්න පුටුවේ වාඩි වෙලා ඉන්නවා. සහභාගී වුණා. හරියනවද? නෑ. සහභාගීත්වය නෙවෙයි වැදගත් මොකද්ද? විභාගය ජයග්‍රහණය කිරීම. නේද? ජයග්‍රහණය කිරීම. එහෙනම් ජයග්‍රහණය කරන්න නම් මොකද්ද කරන්නේ පුතේ? මොකද වෙන්න ඕනේ? වැඩ කරන්න ඕනේ. සහභාගී වෙලා වැඩක් නෑ. මොකද කරන්න ඕනේ? වැඩ කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි එක තමයි මොකක්ද පුතේ? වැඩ කිරීම. සහභාගී වෙලා නිකන් ඉඳලා හරියනවද? නිකන් ඉඳලා හරියන්නේ නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි වැඩ කරමු. හරි. දෙවෙනි එක තමයි මොකක්ද? ලියා ගන්න. ඒක ලස්සන ලියාගත්තත් කමන්නේ නෑ. සසින්දුස එක් ගණිතය නැත්නම් ගණිතය ඉංග්‍රීසි පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි පරිසරය සිංහල මොකද කරන්නේ? ඉගෙනීමට ලස්සන ලියා ගන්න ඕනේ. අද මේ පළවෙනි දවසේ පළවෙනි දවසේ ටියුට් එකේ ලස්සන ලියා ගන්න ඕනේ. ඉගෙනීමට අද පන්තිය ගණන් හදන්නට වඩා මේ දේ තමයි වටින්නේ. ගණන් හදනවා අපි ගණිතය, ඉංග්‍රීසි, පරිසරය, සිංහල ඉගෙනීමට ආසාවෙන් නිකම් බෑ. නිකන් ඇවිල්ලා බෑ මොකද වෙන්නේ? ආසාවෙන් එන්න ඕනි පුතේ. ඔයා කැමැත්තෙන්. නේද? ඔයා කැමැති වෙන්න ඕන. මං ඔයාලා පන්තියට අහනකොට අම්මලා කතා කරනකොට මොකද කරන්නේ? ඔයාගේ අම්මා කතා කරන්නේ මම ඇහුවේ මොකද්ද? පුතා මගේ පන්තියේ ආසාවෙන් වාඩි වෙනවද? ඔයා වාඩි වෙන්නේ නැතුව පුතේ උගන්නන්න පුළුවන්ද? බෑ. ඔයා කැමැත්තෙන් ඉන්න ඕනේ. ඔයා කැමැත්තෙන් ඉනාම පේන්නේ නැහැ. ගෙනීමට මම ලියන්න පොඩක් ඉන්න. ආසාවෙන් සම්බන්ධ වේ. ආසාවෙන් එන්න නිකන් ඇවිල්ලා හිතේ වැඩ නෑ. ආසාවෙන් එන්න ඕනේ. කැමැත්තෙන් එන්න ඕනේ. අම්මට කියන්න ඕන. සර් අර සර්ස්නුසර්ගේ අද පන්තියක් තියෙනව නේද? අම්මට උදේට කියන්න ඕනේ. ඩේටා පැකේජ් එක ඉවරයි නේද? ඩේටා පැකේජ් එකක් දාගන්න නේද? ඔයා කියන්න ඕනේ. අම්මා නෙමෙයි. ඔයයි කියන්න ඕනේ පුතේ. නේද? මම තමයි වැඩ කරන්නේ. මං තමයි
මහන්සි වෙන්න ඕනේ නේද? විභාගේ පාස් වෙන්නේ මම නේද? very good. සඳලු. නියමයි finished පුතේ. හරි. නියමයි. මමයි එන්න ඕනි කැමැත්තෙන්. මමයි එන්න ඕනේ. හරි. ඉගෙනීමට ආසාවෙන් සම්බන්ධ වේ. හරි. ලස්සන ලියා ගන්නකො එකක්. හොඳයි. මාව ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. ඒක මම එකඟයි. හරි. finished. okay. හරි. හොඳයි පුතේ. නියමයි. හරි. හරි පුතේ. දැන් ගණන් හදන්න යමු ටක් ගාලා. දැන් අපි ගණන් හදමු. very good. හරි. දැන් මේ ටික ලියාගෙන ඉවරනේ පුතේ. ටියොට් එකේ මේ ටික ලියාගෙන ඉවරයි. හැමෝම මොකද වෙන්නේ? පන්තිය ඉවර වෙනකන් ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේකේ ඔළුවට යන්නේ. උඩින් පල්ලෙන් හිටියොත් බෑ. අද එනෝ අනේ සර් හෙට එනවා. එහෙම බෑ. හැමදාම එන්න ඕන. හැමදාම වැඩ කරන්න ඕන. හරිද? එක ෆ්ලෝ එක යන්න ඕනේ. අපි ඉංග්‍රීසි කියලා දෙන්නම් ඉස්සරහට. හරිද? I'll teach you. හරිද? ඔයා හොඳට පුතේ වැඩ කරන්න ඕනි මගෙත් එක්ක. හරිනේ? එච්චරයි. හොඳයි. අපි පුතේ දැන් යමු ගණන් වලට. දැන් හරි. එකඟයි. කෝ අත උස්සන්න එකක කට්ටිය. කෝ දැන් මේ මගෙත් එක්ක වැඩ කරනවා. කැමැති කට්ටිය අත උස්සන්න. කෝ බලන්න. කෝ බලන්න මට ඔයාලා බලන්න ඕනේ. කෝ කෝ බලන්න. අත උස්සන්න බලන්න මගෙත් එක්ක වැඩ කරන කැමැති කට්ටිය. අත උස්සන්න. හැමෝම. පුළුවන් කැමැති නේද? කැමැති නේද? ඕකේ. හරි. very good. නියමයි පැටියෝ. හැමෝම අත ඉස්සලා තියෙන. කැම් ඔන් කරලා තියෙන හැමෝම. දීෂි, සඳලි, සෙතුනි, සෙට් නේද වැඩේ? හරි නියමයි හැමෝම සතුටුයි පුතේ ඔයාලගේ ආදරයට. හරි. අපි අද ඉඳන් වැඩ කරමු එහෙනම්. කලින් ඒ වැඩක්ම නැහැ. අතීතය අතීතයේ වැඩක් නැහැ අපිට. අද ඉඳන් අපි වැඩ කරමු පුතේ. හරි නියමයි. හරි පුතේ. දැන් අපි ටියුට් එකේම ලියා ගන්න. ටියුට් එකේම ලියා ගන්න. අද ටියුට් එක නැත්තම් මොකද කරන්නේ? ලබන සතිය වෙනකොට ටියුට් එක අරගෙන print out කරගෙන මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? රෙකෝඩින් එක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න. රෙකෝඩින් එක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න. නදිච පුතා මට මතකයි කලින් හිට දරුවෙක්ද? නදිච මට මතකයක් තියෙනවා. නදිච ගිය අවුරුද්දද කවුරු? ඒ නදිච නේද? ගිය අවුරුද්ද පුතාද මේ නදිච? මට ඒ වගේ මතකයක් තියෙනවා. හරි. හොඳයි. හොඳයි පැටියෝ. ලියා ගන්න පුතේ මාතෘකාව. අපි මේක කලින් උත් ලිව්වා. ලියාගත්තු කට්ටිය ඕනේ නෑ. කලින් ටියුට් එකේ ලියාගත්තු කට්ටිය ඕනේ නෑ. ලියාගත්තේ නැති කට්ටිය විතරක් ලියා ගන්න පුතේ. හොඳේ? හරි. ලියා ගන්න මෙහෙම. මූලික ගණිත කර්ම. මූලික ගණිත කර්ම කියලා ලියා ගන්න. කර්මයක් නෙමෙයි හොඳේ. කර්ම නෙමෙයි. කර්ම ගෙමේ. මූලික ගණිත කර්ම කියන්නේ මොකද්ද පුතේ? මාතෘකාව. හිතන ඇති මොකද්ද සර්? අනේ මොකද්ද මේ ඉගෙන ගන්නේ කර්මයක් කියලා. නෑ. ඉගෙන ගන්න මොකද කරන්නේ? ආසාවෙන් පුතේ ඉගෙන ගන්න ඕන. මූලික ගණිත කර්ම. ඒ කර්ම නෙමෙයි හොඳේ. ඒ කර්මයක් නෙමෙයි. කියන්න පුළුවන් ආනේ කර්මය කියලා. නෑ ඒක නෙවෙයි. මොකද්ද මේ? ක්‍රියා. කර්ම කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක්. හරි. මූලික ගණිත කර්ම.
හරි ලියා ගන්නකො පුතේ ලස්සනට. ලස්සන ලියා ගන්න. අද අපි ගණන් මේ ටියුට් එක වෙද්දි පුතේ ඔයා වැඩෙක් වෙනවා. මේ ටියුට් එක ඉවර වෙද්දි ඔයා වැඩෙක්. හරිද? මාස 3ක් 4ක් යද්දි මගෙත් එක්ක ඔයා ලකුණු 170කට 80කට යනවා. 200න් 200 ගන්න දරුවොත් මේකෙන් එනවා. හරිද පුතේ? අනිවාර්යයි. සතුටුයි පුතේ ඔයාලා. හැමෝම එක හුස්මටම ඉන්නවා. සතුටුයි. very good පුතේ. finished. okay. finished. okay. හරි. හරි. දොල්මින. very good. හරි. okay. පුතා මගේ පැටියෝ දැන් පැටියෝ මේ මූලික ගණිත කර්මනේ පුතේ අපි ඉගෙන ගන්න ගණන් නේද ගණන් තමයි අපි ඉගෙන ගන්න ගණිත ගැටලු හදන්නත් ඕනි අපිට ඉස්සර වෙලාම අපි දැනගන්නේ මොනවද පුතේ මෙන්න පොඩි දෙයක් මොකද්ද මම ඉගෙන ගත්තේ මම පොඩි කාලේ ඉගෙන ගත්තා සර් චූටි කාලේ ඉගෙන ගත්තා එකතු කිරීම ඔයා දන්නවා එකතු කිරීම කියන එක එකතු කිරීම ඔයා දන්නවා නේද කඩේ මොකද කරන්නේ පුතේ කඩේට ගියාට පස්සේ මුදලාලි මොකද කරන්නේ බඩු වර්ග එකතු කරලා මොකද වෙන්නේ? අවසාන ගාන ඔයාට කියනවා. කඩේ මුදලාලි බඩු ගන්න ගියාට පස්සේ මොකද කරන්නේ? ඒ බඩු වර්ගවල ඒ මිල ගණන් එකතු කරලා ඔයාට අවසාන ගාණක් කියනවා. නේද? මොකද කරන්නේ? එකතුවක්. එහෙනම් ලියා ගන්න. මෙතන චුට්ටක් ඉන්න. මෙතන ලියා ගන්න. මූලික ගණිත කර්ම හතරකි. ගණිත කර්ම හතරකි. මූලික ගණිත කර්ම හතරකි. ලියන්න ලස්සන. දැන් මගෙත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ පුතේ පිළිවෙලට වැඩ කරනවා. හරි පිළිවෙලට. දැන් එකඟ වුණා. දිගටම පන්ති එනවා. එකඟ වුණා. නේද? very good. ආසාවෙන් එන්න ඕනේ කැමැත්තෙන්. බල කරලා උගන්නන්න බෑනේ පුතේ. අම්මට ඔක්ක කරපන් මේක අම්මට ඔක්කක් අයින්නවා. එහෙම පුළුවන්ද? බෑ. නේද? කරපන් කියලා බෑ. ඔයා කැමැත්තෙන් එන්න ඕන පන්තියට. ආසාවෙන් එන්න ඕන. ලස්සනට ලියලා නේද? ඔයා තමයි ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් කාටද? ඔයාට. අම්මට තාත්තට නෙමෙයි. වෙලාවට නැගිටින්න ඕන උදේ පාන්දර නේද? පිළිවෙලට පොත් ටික හදා ගන්න ඕනේ. හරි. මූලික ගණිත කර්ම 4යි පුතේ. සෙතුනේ thank you පුතේ. සෙතුනේ 3 4 නේද? එකතු කිරීම අඩු කිරීම එකතු කිරීම කියලා ලියන්න. එකතු කිරීම. ලියපු දරුවෝ ඕනේ නෑ. එකතු කිරීම. තියන්න. දෙවෙනි එක පුතේ අඩු කිරීම. හැමෝම දන්නවනේ අඩු කිරීම. අඩු කිරීමක් කියන්නේ මොකක්ද පුතේ? කිසියම් සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් ඉවත් කිරීම. කිසියම් සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් මොකද කරන්නේ? ඉවත් කරනවා. අයින් කරනවා. සිංහල භාෂාවේ අපිට වචන ගොඩක් පුළුවන් සමාන පද. දන්නවනේ මොකද කරන්නේ? කිසියම් සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් ඉවත් කරනවා. අයින් කරනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? අඩු කරනවා. නේද? උදාහරණ. අඩු කිරීමට උදාහරණ. 88 කියන සංඛ්‍යාවෙන්
මේකේ වටිනාකමක් පුතේ තියෙන 88 කියලා අගයක්. අගයක්. මේකෙන් මොකද කරන්නේ? ඉවත් කරනවා 50. අඹ ගෙඩි 88ක් තියෙනවා. ඒකෙන් මොකද කරන්නේ? අඹ ගෙඩි 50ක් ඉවත් කරනවා. අයින් කරනවා. ඒකට මොකද කරන්නේ? ඒකට මොකද කියන්නේ අපි? අඩු කරනවා. අඩු කිරීමක් කියලා කියන්නේ කිසියම් දෙයකින් ඉවත් කිරීමක්. ඔයා ඉවත් කරලා දානවා. අයින් කරලා දානවා. ඒකට මොකද කියන්නේ? අඩු කිරීමක්. දැන් පැහැදිලිනේ අඩු කිරීම ලේසි මේවා. පොඩි සිම්පල් දේවල්. චුට්ටි දේවල්. අඩු කර. හරි. ඔච්චරයි. නියමයි පුතේ. නියමයි. සතුටුයි. ඔයාලා සතුටුයිම නැත්නම් සතුටුයි පුතේ. ඔයාලා එක හුස්මට මහගෙන ඉන්න හරිය සතුටුයි. දෙක. මේ දෙක ලියාගෙන ලස්සනට. එකතු කිරීමක් තේරුණා, අඩු කිරීමක් තේරුණා. දැන් ඔච්චරයි. ඊළඟ ගණිත කරුණ තමයි මගේ පැටියෝ. දැන් ඔයාලා දන්න මෙන්න එහෙම x අකුර වගේ. x අකුර වගේ දන්නවා. x අකුර වගේ. පුතේ මේ x අකුරද? නෑ. සමහර දරුවෝ කියනවා මට සර් මේක වැඩි කිරීම කියලා. සමහර දරුවෝ කියන මොකද්ද පුතේ මේක? වැඩි කිරීම. වැඩි කිරීම කියලා. මේ වචනේ හරිද පැටියෝ? නෑ. මේ වචනේ වැරදි. එහෙනම් දැන් මොකද කරන්නේ? ඔයාට අමතක වෙන හින්දා ආයෙ කියන්නේ මේක වැඩි කිරීමක් කියලා කතරයක් ගහලා ඉස්සරහින් හරි වචන ලියා ගන්න. මොකද්ද මේ? ගුණ කිරීම මගේ පැටියෝ. මොකද්ද? ගුණ කිරීම. හරි වචන මොකද්ද? අදින් පස්සේ කියනවද මේක වැඩි කිරීම කියලා පැටියෝ? නෑ. මොකද්ද කියන්නේ? ගුණ කිරීම. ගුණ කිරීම. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියන අපි මොකද්ද? multiply කරනවා. multiply. I'm not going to teach in English. හරිද? fully Sinhala class, but I can teach in English. But I'm not going to. නදිච, I think you are මට මතක විදිහට නදිච මගේ කලින් ක්ලාස් එකේ හිටපු දරුවෙක්ද මතකයි. භාග්‍ය 4 හරි 5 මට මතක නැහැ නදිච. මම හොඳට මතකයි නදිච. හරි පුතේ. ගුණ කිරීම නියමයි. හරි. මොකද්ද පුතේ මේ ගුණ කරනවා කියන්නේ මොකද්ද? කිසියම් සංඛ්‍යාවක් ගුණ කරනවා කියන්නේ මොකද්ද? කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීම. කිසියම් සංඛ්‍යා 3 කියන සංඛ්‍යාව ගුණ කරනවා 10 කියන සංඛ්‍යාවෙන්. වැඩි කිරීම නෑ මොකද්ද? හරි වචනේ මොකද්ද පැටියෝ? ගුණ කිරීම. ආයි කියන්නේ ගුණ කිරීම. 3 ගුණ කිරීම 10. Very good. Final is divide. divide කියන්නේ මොකද්ද? බෙදීම. 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 බෙදනවා කියන්නේ කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම. බෙදනවා. කොටස් කිරීම. ඔන්න. බෙදීමක් කියන්නේ මොකද්ද මගේ පැටියෝ? 30 කියන සංඛ්‍යාවක් තියෙනවා. අපිට මෙතන අඹ ගෙඩි 30යි. අඹ 30යි. අඹ ගෙඩි 30ක් තියෙනවා ඕකේ. මොකද කරන්නේ? මේක පහේ කොටස් වලට මොකද පහේ කොටවල වලට කොටස් කිරීම. පහේම කීයක් පුළුවන්ද? 3යි 4යි 5යි. පහේ කොටවල් බෙදුවා. 30 කියන සංඛ්‍යාව පහේ කොටවල් 6කට බෙදුවා. මොකද්ද කියන්නේ පුතේ?
කොටස් කිරීම. බෙදනවා කියන්නේ මොකද්ද? කොටස් කිරීම. ඒ විදිහට මතක තියා කොටස් කරනවා. කොටස් කරන වෙන් කරනවා. වෙන් කරනවා. කොටස් කරනවා. බෙදනවා. බෙදනවා. කොටස් කරනවා. වෙන් කර. දැන් මෙතන අඹ ගෙඩි 30ක් තිබ්බා. මේ මල්ලේ අඹ 30ක්. අඹ ගෙඩි 30ක් තිබ්බා. මේ මල්ලේ. පහේ මෙතන මේ කොටේ අඹ ගෙඩි 5ක් තියෙනවා. මේක තව අඹ ගෙඩි 5ක්. මේක තව අඹ ගෙඩි 5ක්. මේක තව අඹ ගෙඩි 5ක්. මේකෙත් තව අඹ ගෙඩි 5ක්. මේකෙත් අඹ ගෙඩි 5ක්. එහෙනම් මොකද වෙන්නේ? පහේ කොටස් කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 5 වරක් 6 30යි. ඔන්න චක්කරේ පුතේ අනිවාර්යයෙන් මම පාඩම් ගන්නවා. මතකයිනේ අපේ චක්කරේ පාඩම අනිවාර්යෙන් පාඩම් කරනවා. හැමෝම චක්කරේ 12 වරක් වෙනකම් පාඩම් වෙන්න ඕනේ. 12 වරක් වෙනකම්. හරිද? චක්කරේ ගන්න පාඩම් කරා. මං අහනවා පුතේ. චක්කරේ නේද වැඩ කරන්න බෑ. චක්කරේ අහනවා. හරිද? චක්කරේ අහනවා පුතේ. එහෙනම් කොටස් වලට වෙන් කිරීම තමයි පුතේ මොකද්ද මේ? බෙදීමක් කියලා කියන්නේ. කොටස් වලට වෙන් කරනවා. හරිද? 30 අඹගෙඩි 30ක්. පහේ ගොඩවල් 6කට වෙන් කරනවා. ඔච්චරයි. ඔන්න ඉතින් සරලවම බෙදුවා. ඔච්චරයි. හරි ඔච්චරයි. ඔන්න. මේ ටියුට් එකේම තියෙන්නේ ඔන්න වගේ ගණිත කර්ම වලින් එන ටිකක් තමයි පුතේ තියෙන්නේ. පැහැදිලිද? ගණිත කර්ම වලින් තමයි අපි මේක කරන්න තියෙන්නේ අපිට. යමු වැඩේට. ලස්සනට මේ ටික ලියා ගන්නකො දැන් මගේ පෙටිය. මේක ඕනේ නැහැ. මේක සර් උගන්නන්නේ මේ ටික ලියන්නකො. බෙදීම. ඔය ටික ලස්සන ලියා ගන්න. පන්තියට ආසාවෙන් ඉන්නවනේ පුතේ. සතුටුයි. විශේෂ. මොකද පැටිය? චක්කර කීවරක් වෙනකම් පුළුවන් 6 වරක් වෙනකම් 6 වරක් මදි. තව වැඩි වෙන්න ඕනේ. ඒ තුනේ තව වැඩි වෙන්න ඕනේ. 7 වරක් පාඩම් වෙන්න ඕනේ. එහෙනම් දිගට පාඩම් කරන් යන්නේ නැහැ. මම පාඩම් ගන්නවා. 6 වරක් 7 වරක් 8 වරක් එහෙම පාඩම් වෙන්න ඕනේ හැමෝටම. 7 වරක් 8 වරක්. මම පාඩම් ගන්න හැමෝගෙම. පාඩම් ගන්නව අනිවාර්යෙන් පාඩම් ගන්න. හරි. හොඳයි. ඔය ටික අපි ඉගෙන ගත්තාද? හරි. දොල්මින 94යි. 94 මොකද වෙන්නේ? 100ට දක්වා යන්න ඕන. දොල්මින 94 නම් ඊළඟ පාර 100ට යන්න ඕනේ. එච්චරයි. 100. හරි වැටියෝ. very good. මේක ඉවරයි නේද? මේක ඉවරයි. අපි යමු ඊළඟට. අපි යමු ඊළඟට. ලියාගන්න මාතෘකාව පුතේ. මාතෘකාව ලියාගන්න. සංඛ්‍යා රටා කියලා. ලියාගන්න. සංඛ්‍යා රටා කියලා ලියාගන්න මාතෘකාව. සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. 24ක් සර් එක අපි හැමදාම පන්තියට එනවා. thank you පුතේ thank you. 12ක් වෙනවා අනුහස් නියමයි. 12ක් වෙනකම් පුළුවන් නියමයි අනුහස්. නියමයි. මං ගන්න හැමෝම අනුහස් වගේ වෙන්න ඕනේ.
දහම් සනියමයි. හරි. ලියා ගන්න පුතේ. අම්මලා ළඟ ඉන්නවා නම් පුතේ අම්මලාට කියන්නේ අම්මලා උදව් කරන්න ඕනේ. මේ රටා ටිකක් සංකීර්ණයි. දෙමව්පිය ඉන්නවා නම් ළඟ අහගෙන මේ රටා සංකීර්ණයි. හරිද? හැබැයි විභාගයට අත්‍යවශ්‍යයි මේවා. දෙමව්පිය ඇති ළඟ ගොඩක් අය ඉන්නවා. මේවා ටිකක් සංකීර්ණයි. හැබැයි විභාගෙට අනිවාර්යෙන් එනවා. විභාගෙට අනිවාර්යෙන් එනවා. හරි. සංඛ්‍යා රටා ලියාගන්න මෙහෙම පුතේ. සංඛ්‍යා රටාවක් නිර්මාණය වන්නේ සංඛ්‍යා රටාවක් නිර්මාණය වන්නේ නිර්මාණය වෙනවා කියන්නේ මොකද්ද පුතේ? හැදෙනවා කියන එක. නිර්මාණය වෙනවා කියන්නේ මොකද්ද? සමාන වචනයක්. නිර්මාණය. හැදෙනවා කියන එක. රට නිර්මාණය මේ සිංහල ඕනි. නිර්මාණය කියන්නේ මොකද්ද? හැදෙනවා කියන එක අදහස. හැදෙනවා. නිර්මාණය වන්නේ එකතු කිරීමක් මේව දාන්න අඩු කිරීමක් ಗುಣ කිරීමක් බෙදීමක් මම ලියන්නේ එකතු කිරීමක් අඩු කිරීමක් ಗುಣ කිරීමක් බෙදීමක් තනි තනිව හෝ හොඳට අහගන්න විභාගයේ වෙනවා නැවත වතාවක් මොකද වෙන්නේ රෙකෝඩින් එක බලන්න ඕනේ තේරුම් නැත්තම් සර් මට තේරුන්නේ නැහැ කියලා කියන්න ඕනේ සර් තේරුන්නේ නැහැ කියලා දෙන්න ආයෙ කියලා දෙනවා මම සර් නේ පුතේ ඔයාලට තේරුම් නැත්තම් මොකද්ද කරන්නේ සර්ගෙන් අහන්න ඕනේ සර් අම්මගෙන් අහලා හරියන්නේ නැහනේ මට මැසේජ් එකක් දාන්න මම පන්ති අවසානයේ මයික් ටික ඔන් කරනවා සර් තේරුන්නේ නැහැ ආයෙ කියලා දෙනවා එච්චරයි නේද තේරෙන්නේ නැත්තම් අහන්න ඕනේ සංඛ්‍යා රටාවක් හැදෙන්නේ කොහොමද එකතු කිරීමක් අඩු කිරීමක් ගුණ කිරීමක් බෙදීමක් තනිව හෝ තනිව කියලා කියන්නේ වෙන්ව සමහර සංඛ්‍යා රටා තියෙනවා එකතු වෙලා විතරයි සමහර සංඛ්‍යා රටා තියෙන කොහමද අඩු වෙලා විතරයි සමහර රටා තියෙනවා ಗುಣ වෙලා විතරයි සමහර රටා තියෙනවා බෙදිලා විතරයි ඔන්න වෙනම තනිව හෝ තනිව නැත්තම් වෙනම හෝ දෙකක් නෙමෙයි හෝ ගණිත කර්ම දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙනි මගේ පැටියෝ හොඳට අහගන්න මේව විභාගෙට එනවා අහගන්න පුතේ සංඛ්‍යාවට හැදෙන්නේ කොහමද සමහර රටා තියෙනවා එකතු කිරීම විතරමයි සමහරක් ඒවා තියෙනවා අඩු කිරීම විතරයි සමහර ඒවා තියෙනවා මේ වගේ දෙකක් එකතු වෙලා මම ඒව ගණන් හදති කියලා දෙන්නම් සමහරක් ඒවා මොකද වෙන්නේ එකතු කිරීමකුත් තියෙනවා ඒ රටාවේ අඩු කිරීමකුත් තියෙනවා මේ ටියුට් එක ඇති ඒවා මේ ටියුට් එක ගණන් තියෙනවා සමහරක් ඒවා දෙකක් වෙලා එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි උදාහරණයක් පුතේ මේක ලියා ගන්න ලස්සනට මේක ලියා ගන්න උදාහරණයක් පුතේ සමහර රටා තියෙනවා පුතේ මොකද වෙන්නේ මගේ පැටියෝ එකතු කිරීමයි ඔන්න ඔය දෙකම සම්බන්ධ වෙලා මේ දෙක එක සංඛ්‍යාවට මේ දෙකම තියෙනවා ඔය දෙකම තියෙන සමහර සංඛ්‍යාවට තව රටාවක තියෙනවා
තව රටාවක තියෙන පැටිය එකතු කිරීමක් ගුණ කිරීමක් තියෙන අඩු කිරීමක් තියෙන. කොහොම තියෙන්නත් පුළුවන් පැටිය. හිතන්නයි ඕනේ. මම පුරුදු කරනවා ඔයාව. ඔයාව මම ගයිඩ් කරනවා. අවුරුද්දක් යද්දි පුතේ ඔයාව අනිවාර්යෙන් ලකුණු 200කට ෆස්ට් පේපර් එකේ පුතේ අමාරුයිනේ. ගොඩක් දරුවෝ පළවෙනි පත්‍රය අනා ගන්නවා. විභාගයේ ශිෂ්‍යත්ව විභාගේ පේපර් දෙකක් තියෙනවා පුතේ. ඔයා දන්නවා. පළවෙනි පේපර් එක අනා ගන්නවා. දෙවෙනි පේපර් එක කොහොමත් කරනවා ඔයාලා. ඉස්කෝලේත් උගන්වනවනේ. හැබැයි පළවෙනි පේපර් එක අනා ගන්නවා. එහෙම අනා ගන්න නැති වෙන්න අද ඉඳලා මගෙත් එක්ක වැඩ කරන්න ඔයා මුලදී පොරොන්දු වුණා. නැතකෑනේ පොරොන්දුව කඩන්නේ නෑ. හොඳ ළමයි පොරොන්දු කඩන්නේ නෑ. පොරොන්දුවක් වුණා සර්ට් එක වැඩ කරනවා කියලා එහෙනම් මගෙත් එක්ක දිගටම වැඩ කරනවා. අවුරුද්ද ඉවර වෙනකම් රිසල්ට් එනකම් සර්ට කියනවා ඇවිල්ලා අද හිතා ගන්න මම ලකුණු 200න් 200ම අරගෙන සර්ට කියනවා මම සතුටු හිතෙන්න මමත් සතුටුයි සර්ත් සතුටුයි කියලා හිතලා අනිවාර්යෙන්ම සර්ට කියනවා මොකද කරන්නේ විභාගේ පාස් වෙලා ඇවිල්ලා කියන ලකුණු 200න් 200ම ගන්න බැරිද පුළුවන් ඇයි බැරි පුළුවන් මහන්සි වුණොත් බැරි කමක් නැහැ නේද පැටිය මොකද්ද මේ ලෝකේ කළ නොහැක්කක් නොමැත අපිට මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තියෙනවද? නෑ. කරන්න බැරි දේවල් පුතේ නෑ. හැමදේම කරන්න මිනිස්සු තමයි හැමදේම කරන්නේ. කළ නොහැක්කක් නොමැත. මොකද්ද වචනේ? කළ නොහැක්කක් නොමැත. එහෙනම් අද ඉඳලා 200 ඔළුවේ තියෙනවා. නිදා ගන්න ගියත් වැඩ කරන්න ඕනේ. නිකන් කාලේ නාස්ති කරන්නේ නෑ. කාලකන්ණියෝ ඒතකොට. කාලේ නාස්ති කරන්නේ කවුද? කාලකන්ණියෝ. කාලකන්ණියෝ වෙන්න කැමතිද හැමෝම නෑ. වැඩ කරන්න. හැබැයි ඔළුවට ස්ට්‍රෙස් අරගෙන නෑ. පීඩනය අරගෙන නෑ. සැහැල්ලුවේ. සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුතේ. ආසාවෙන් කරනකොට අමාරු නෑ. ආසාවෙන් කරද්දී අමාරු නෑ. ලේසි. හරි. දැන් මෙච්චර සර්ක හිටියනේ ආසාවෙන්නේ හිටියේ නේද? අහගෙන හිටියා. එච්චරයි. අහගෙන ඉන්න. අපිට අමාරු වෙන්නේ ඇයි? අමාරුයි කියන්නේ අපි ආසාවෙන් නෙමෙයි මේක කරන්නේ. හැබැයි සෙල්ලම් කරන එක සෙල්ලම් කරන එක ඔය කැමැත්තෙන් කරන්නේ නේද? සෙල්ලම් කරන එක ඔය කැමැත්තෙන් නේ කරන්නේ. ඉතින් අමාරු නෑ. ඉතින් ඉගෙන ගන්න එකත් ආසාවෙන් කරනකොට ඔයාට අමාරු නෑ. එච්චරයි. පොඩි සිම්පල් දෙයක් තියෙන. සරල දෙයක් තියෙන. හරි. හොඳයි පැටියෝ. ටියුට් එකේ ඔය ටික ලියා ගන්න. මේක ලියා ගන්නකොත් ටක් ගාලා. ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. අද ඉඳලා පොරොන්දු වෙලා තියෙන්නේ. හරි පැටියෝ. දැන් හෙටත් මොකද කරන්නේ? හෙටත් ක්ලාස් එකක් තියෙනවා. සර්ගේ හෙට ක්ලාස් එකකුත් තියෙනවා. එහෙනම් හෙට හවස 6ටත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ නේද? කඩන්නේ නැහැ. කැඩුවොත් මොකද වෙන්නේ? ලකුණු අඩු වෙන්න පුළුවන්. එහෙනම් හෙට හවස 6ටත් ක්ලාස් එකක් තියෙනවා අනිවාර්යෙන් එන්න. යාළුවොත් මොකද? යාළුවෙකුට කියන්න ඕන. සර්ගේ ක්ලාස් එකක් තියෙනවා. එන්න කියලා යාළුවට මොකද කරන්නේ? කියලා එක්කන් එන්න ඕනි. හැදෙද පුතේ? very good finished. okay. හරි. නියමයි. ලියාගෙන ඉවරයි නේද? finished. ඉගෙන ගන්න. very good. finish නේද? අම්මලා පොඩ්ඩක් තාත්තලා අම්මලා තාත්තලා ඉන්නන thank you පුතේ සර්ට ආදරෙයි. thank you පුතේ ආදරේට. මාත් ආදරේ ඔයාලා හැමෝටම ආදරේ. ඔයාලා හැමෝටම ආදරේ. මේ අම්මලා පොඩ්ඩක් උදව් කරන්න. මේ පාඩම් ටිකක් අමාරුයි. හැබැයි විභාගෙට ඕන වෙනවා. මම මේකයි විතරින් පටන් ගත්තේ. පොඩ්ඩක් උදව් කරන්න. හරි.
දැන් මං කිව්වනේ පුතේ මොකද රටාවක් හැදෙන්නේ කොහොමද? රටාවක් හැදෙන්නේ ගණිත කර්ම එකක් හෝ කිහිපයක් එකතු වෙලා නේද? ගණිත කර්මේ රටාවක් හැදෙන්නේ කොහොමද? එකක් හෝ කිහිපයක් එකට එකතු වෙලා නේද? රටාවක් හැදෙන්නේ කොහොමද? රටාවක්. රටා. මෙන්න පැටියෝ. වචනේ සිංහල වචන රටා. රටා. සතුටුයි ඔක්කොම ඉන්නවා. කිසිම කෙනෙක් අයින් වෙලා නැහැ පුතේ. ආපු හැමෝම ඒ විදිහටම ඉන්නවා. ඒකට ආදරේ වල හැමෝටම. හරිද? සර්ට හાર્ට් පහක් දීගෙන යන පුංචි අතින් හાર્ට් පහක් දීගෙන යන හැමෝම බල සතුටුයි. ඒ සතුටට ඒ ආදරයට නියමයි. පැටියෝ බලන්නකෝ මේ පැත්තේ රටා. රටා. මොනවද පැටියෝ මේ රටාවක් කියලා කියන්නේ? දැන් සංඛ්‍යා රටානේ අපි මාතෘකාව. මොකද්ද රටාවක් කියලා කියන්නේ? රටාවක් කියලා කියන්නේ මොකද්ද පුතේ? පිළිවෙලක්. ආ. මොකද්ද මේ රටාව? ඔන්න රටාවක්. රටා කියන්නේ මොනවද පුතේ? මොකක් හරි පිළිවෙලක් තියෙනවා. පිළිවෙල. රහගන්න. දැන් මොකක් හරි පිළිවෙලක්. රටාවක්. රටා. දැන් අපේ මාතෘකාව සංඛ්‍යා රටා තමයි. අපි නිකන් රටා හිතමු. රටාවක්. රටා. රටාව. රටාව සිංහල මේ අද ගණන් නෙමෙයි ඉගෙන ගන්න සිංහල. සිංහල තමයි සර් උගන්වන්නේ. රටාව. 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 පිළිවෙල. තව මොකද්ද කියන්න පුළුවන් සර්? ක්‍රමවත් බව. හරි නේද? සිංහල සමාන පද. ක්‍රමවත් බව ඇහෙනකොට මතකයි. මොකද්ද පැටියෝ? ක්‍රමවත් බව. ක්‍රමවත් බව. මගේ පැටියෝ මේව ඉගෙන ගන්න මං ඔයාලව පැටියෝ අනිවාර්යෙන් ලකුණු 180කට එහා මට විශ්වාසයක් තියෙනවා ලකුණු 180කට එහා ඔයාලා ගෙනියන්න පුළුවන්. ඒ විශ්වාසය තියෙනවා පුතේ. හරිද? ඔයා වැඩ කරොත් මගෙත් එක්ක අනිවාර්යෙන් මගේ පැටියෝ ලකුණු 100ක් පාස් කරලා හොඳ ඉස්කෝලේකට යන්න පුළුවන්. අලුත් යාළුවොත් එක්ක හොඳ ඉස්කෝලේකට. ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලේකට යන්න පුළුවන්. හරිද? ඒක තමයි මගේ ඇත්තටම ලොකු උවමනාවක් තියෙනවා යාළුව පාස් කරවන්න. හරිද? ෆේල් වෙන්න නෙමෙයි පාස් වෙන්න. ලකුණු 120න් තියෙන්නේ මේ 180ක් 190කට යන්න පුළුවන් ඔයාලා. වැඩ කරොත් පුළුවන්. ඒකට කැමැත්තයි ඕන පැටියෝ. ආසාවයි ඕන. උනන්දුවයි ඕන. කැපවීමයි ඕන. මොනවාද ඕනේ? උනන්දුව, ආසාව, කැපවීම නේද? ආත්ම විශ්වාසය. එයාට හිතෙන්න ඕන ආත්ම විශ්වාසය. මට මේක කරන්න පුළුවන්. මම කොහොම හරි කරනවා මේක. එච්චරයි. නේද? ඒ කොහොම හරි කරනවා. එච්චරයි. රටාව කියන්නේ මොකද්ද පුතේ? ඒක පිළිවෙලයි. ක්‍රමවත්. ක්‍රමවත් බව. මේ සිංහල මේ සමාන පද සිංහ ක්‍රමවත් බව. අක්‍රමවත් නෑ. අක්‍රමවත් දැන් ක්‍රමවත් එකේ විරුද්ධ පදේ මොකද්ද පුතේ? ක්‍රමවත් එකේ විරුද්ධ පදේ අක්‍රමවත්. මම දැන් ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ පුතේ මේවත් එක්ක කවලම් වෙනවනේ but I can teach you. මට ඔයාලට උගන්වන්න පුළුවන් but I'm not going to do. but I'm not going to do. මම ඒක කරන්න යන්නේ නැහැ. පැහැදිලිද පුතේ? මොකද කම්ප්ලෙක්ස් වෙනවා ඔයාලට සංකීර්ණ වෙනවා. මම ඒක කරන්න යන්නේ හැබැයි දරුවෝ සමහර දරුවෝ ඉංග්‍රීසි වලින් කරන දරුවෝ ඉන්නවා. නමුත් මම කරන්න යන්නේ නැහැ. ඔයාලට අමාරු වෙනවා ඒකට. එහෙනම් මොකද්ද පුතේ? මේ විරුද්ධ පදේ. ක්‍රමවත් එකේ විරුද්ධ පදේ මොකද්ද? අක්‍රමවත්. එහෙනම් රටාවක ලක්ෂණය මොකද්ද මගේ පැටියෝ? ක්‍රමවත් බවක් තියෙන. මොකක් හරි පිළිවෙලක් තියෙන. එහෙනම් රටාවකුත් තියෙන්නේ මොකද්ද පුතේ? අපේ මාතෘකාව මොකද්ද පැටියෝ? සංඛ්‍යා රටා. එහෙනම් මගේ පැටියෝ හොඳට බලන්න දැස් හැර බලනු. දැස් හැර බලනු. එහෙනම් සංඛ්‍යා රටාවකත් මොකද වෙන්නේ? මේ පිළිවෙල මේ ක්‍රමවත් බව අනිවාර්යයෙන්ම තියෙනවද නැද්ද? තියෙනවා.
සංඛ්‍යා රටාවකත් ඔය කියන පිළිවෙල තියෙනවා. එච්චරයි ලේසි. අපි මේ ගණන් ටික හදනකොට ඔයා වැඩේ සෙට්. අනිවාර්යෙන් සෙට්. හරිද? එදා පේපර් එකක් දුන්නා අමාරු අමාරු මටත් අමාරුයි හැදුවා. මතකයිනේ? මට මතකයි කවුද නම් මතක නෑ දැන්. මේ කවුද රුහාරා ලකුණු 80යි. තව නම් මතක නෑ මට. කොල්ලෙක් හිටියා. කොල්ලෙක් හිටියා. ලකුණු 90. අමාරුයි. හැබැයි තන දාගෙන හැදුවා. මේ ගණන් මොකද කරන්නේ? එරෙන්න ඕන. මේ ගානේ ස්ට්‍රගල් කරන්න ඕන. ස්ට්‍රගල් මොකද්ද ස්ට්‍රගල් කියන්නේ? ස්ට්‍රගල් ඉංග්‍රීසි වචනයක් ආවා. මොකද්ද ස්ට්‍රගල්? දැන් මොකද කරන්නේ? සර් අතින් ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද පැටියෝ? සර් දෙනකම් බලන් ඉන්නවද? නෑ. සර්ගේ අතින් මේ වගේ වචනයක් આવොත් මොකද කරන්නේ? පොතේ අවසානයේ කොන එක හරි ලියාගත්තා. මම එහෙම. සර් ඉගෙන ගත්තේ මාත් ඉගෙන ගත්තනේ. මොකද කරන්නේ? වචනයක් ආපු ගමන් කොලේ පොතක හරි ලියා ගන්න අමතක වෙන හින්දා නේද? ඉංග්‍රීසි වචනයක් ආව මොකද කරන්නේ? ස්ට්‍රගල් කරනවා. ස්ට්‍රගල් ස්ට්‍රගල් ගණන් එක ස්ට්‍රගල් කරන්න ඕන පැටියෝ. මොකද ස්ට්‍රගල් 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 ඉංග්‍රීසි වචනයක්. මේක ලියා ගන්න පොතේ. දැන් ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ පොලේ පොතේ එහා පැත්තේ ලියාගෙන ස්ට්‍රගල් කරන්න ඕන. ගණන් එක ස්ට්‍රගල් කරන්න ඕන. ඒවා ඉගෙන ගන්නවා කෙනෙකුට ඒක. සර් දෙනකම් බලන් ඉන්නේ නැහැ. ස්ට්‍රගල් පොතක ලියා ගන්න. ලියාගෙන අපි ඉංග්‍රීසි පාඩම් වලට අපි ඕන වෙන ස්ට්‍රගල්. වචනේ හරි ඉගෙන ගන්න. ස්ට්‍රගල් 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 කරනවා. ස්ට්‍රගල් 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 කරනවා. හරි. ලියා ගන්න. අපි සිංහල ඉස්සරහට ඉගෙන ගමු මේ සිංහල ස්ට්‍රගල් කරනවා කියන්නේ මොකක්ද තේරුම. දැනලා ලියා ගන්න පොතේ. ඒක ආපු ගමන් අපි නිකන් ආවි විදියට. හරි. හරි මගේ පැටියෝ. අපි පළවෙනි රටාව එදා සාකච්ඡා කරා. මතකයිනේ. පළවෙනි රටාව එදා සාකච්ඡා කරා. නමුත් අපි අද අලුත් දරුවොත් ඉන්න හින්දා කරමු. ලියාගත් දරුවෝ ඕනේ නැහැ. අහගෙන ඉන්න. ලියාගත් දරුවෝ ඕනේ නැහැ. අහගෙන ඉන්න. අනිත් දරුවෝ පුතේ බලාගන්න. ලියාගත් දරුවෝ ඕනේ නැහැ. අනිත් දරුවෝ ලියාගන්න. හරි. very good. very good. යමු ඊළඟට. දැන් පොඩි නෑ. අවුරුදු 8යි 9යි කියලා ලොකුයි. පොඩි නෑ. 3 වසරේ කියන 8යි. 4 වසරේ කියන 9යි. ලොකුයි. ওই අවසරේනේ ඉන්නේ. හරි. එසින්දු මතකයි. මම කියනවා 90 කියලා. එසින්දු තමයි අඩිපරම තිබ්බේ. එසින්දු තමයි ලකුණු 90ක් තිබ්බා එසින්දුට. එසින්දු එසින්දු පේපර් එකේ ලකුණු 90යි. එසින්දුට. හරි. එදා අපි බලමු පළවෙනි රටාව පුතේ. ටියුට් එකේ පළවෙනි රටාව. පළවෙනි රටාව. අපි එදා කරපු අය ලියන්න එපා ටියුට් එකේ. නොකරපු අය ලියන අලුත් දරුවෝ ඉන්න හින්දා මම කරන්නම් අද. හරි. හැබැයි ලබන සතිය ආවෙ නැතුව මිස් වුණා. එහෙම බෑ. දිගටම එන්න ඕන. හරි. මේව පුතේ අමාරු දේවල් නෙමෙයි. හොඳේ හරියට අල්ල ගන්න. මම කියලා දෙනවා හරියට අල්ල ගන්න මගේ පැටියෝ. හරි. පළවෙනි රටාව අපි තියෙන මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. හොඳට බලන්න. 10 තියෙනවා. 10. දැන් තමයි පාඩමට පටන් ගත්තේ. කලින් නෙමෙයි දැන් තමයි හරියට පාඩමට ආවේ. හොඳේ. කලින් කරපුව අර ඔයාලා පොරොන්දු වුණානේ මට වැඩ කරනවා කියලා නේද? පොරොන්දුව මතකයි. දැන් ඔයාලා මට වෙච්ච පොරොන්දුව මතකයි. මටත් මතකයි. ඔයාටත් අමතක වෙන්න බෑ. හරි චාරිකාවක් මාවත් එක්ක යනවද පුතේ? කවුද චාරිකාව යන්නේ? තෙතුනි මාව එක්ක යන්නේ නැද්ද ඔයා? තෙතුනි මාව එක්ක යන්නේ නැද්ද එතකොට? සර්ට ආදරෙයි අලුත් සර් කෙනෙක් අලුත් සර් අලුත් කෙනෙක් සර් මම හෙට චාරිකාවක් යනවා. සෙතුනි මාව එක්ක යන්නේ නැද්ද ඔයා එතකොට? තරහයි. මාව එක්ක යන්නද පැටියෝ? ආ
දෙතුනේ. මාව එක්ක යන්නේ නැද්ද ආචාරිකාවට? හරි. හරි. 10 ඊළඟට 16. 10 16. ඒක ලස්සන ලියුම අපි නේද? ඉස්සර ඇඳේ ගිහිල්ලා. 10 16 තියෙන 16. ඊළඟට තියෙන කීයද? 24. ඊට පස්සේ තියෙනවා 34. ඊළඟට තියෙනවා 46. ආ. ඒ ටික ලියා ගන්නකො. ටියුට් එක නැත් දරුවෝ. ලියා ගන්නකො දැනට. දැනට ලියා ගන්න. දැන් රටාවක් තියෙන්නේ මේ සංඛ්‍යා රටාවක්. බලන්න. හොඳට බලන්න පුතේ. හැබැයි හොඳට බලා ගන්න මගේ පැටියෝ. මේ රටාව විසඳන ක්‍රම එකක් හෝ ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. මේ රටාව විසඳන ක්‍රම එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. නේද? ක්‍රම එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්නත් පුළුවන්. හරි. ක්‍රම එකක් හෝ කිහිපයක් තියෙන්නත් පුළුවන්. හරි. හොඳයි බලමුකෝ මේක ලියා ගන්න දැනට. මොනවා ලියා ගන්න? නදීච. හරි. පැටියෝ මේ බලන්නකෝ. ඔන්න බලන්න. දැන් අපිට පුළුවන් පුතේ අපිට පුළුවන් මේක ඉස්සර වෙලා අපි ඉගෙන ගන්න දෙයක් වචනයක් පුතේ පරතරය කියලා. හොඳට අහගන්න. පරතරය. මොකද්ද වචනය? පරතරය. පරතරයට තව සමාන වචනයක් තියෙනවා මොකක්ද? වෙනස. වෙනස. වෙනසට තව සමාන වචනයක් තියෙන පුතේ මොකද්ද? අන්තරය. ආ. දැන් ඔයා ටියුට් එකේ මේ වචන තුන ලියා ගන්න. ටියුට් එකේ කොටුවක් ගහලා මගේ පැටියෝ ලස්සනට මේ වචන තුන ලියා ගන්න. ටියුට් එකේ. ටියුට් එකේ ලියා ගන්න වචන තුන. පරතරය සමානයි වෙනස සමානයි අන්තරය. හරි. ලස්සන ලියා ගන්නකො. ටියුට් එකට ගියා. ටියුට් එක අර ලියලා ඉවරෙච්ච තැනින් ගාන හදන්න කලින් ගානට කලින් ඉඳ තියෙනවනේ. ගානට කලින් එතන ලියා ගන්න. පරතරය සමානයි වෙනස සමානයි අන්තරය. ඔය වචන තුනින්ම කියන පුතේ මොකද්ද? එක දෙයක්. වෙනස අන්තරය පරතරය. නියමයි. මේ තියරි කොටස් පුතේ අල්ල ගන්න. තියරි කොටස් ගානක තියරිය වැදගත්. අපි චාරිකාව යමු. මාත් එනවා එහෙනම් ඈ. සෙතුනේ මාවත් එක්ක යනවනේ. අපි චාරිකාව යමු. යමු. කවද්ද? යෝගාරා. සර් උගන්වන ඒවා හොඳට තේරෙනවා. thank you පුතේ. thank you your comment. So Anuj. Okay පැටියෝ.
ටියුට් එක නැත්නම් කොලේ හරි ලියා ගන්න ඕනේ. දුල්මින මම නම් බලනවා ෂෙනොලේ දුල්මින ගෙසන්දි හායි සුදිසි දිනාරා හායි තදේව් හායි කෝ තදේව් මොකද කරන්නේ මේ පැත්ත බලන්න කෝ හායි එකක්ද හායි මනුජා හායි ජෙනොලි හායි අදීශ හායි ඔසඳ හායි මේ පැත්ත බලන්න විනුජ කැමැත්තෙන් ඉගෙන ගන්නව නේද කැමැත්තෙන් නේන්නේ අකමැත්තෙන් නෑ නේ කැමතිනේ නියමයි තමාරා හායි අනුසරි හායි දැන් මට හායි කිය කී ඉන්නව හැමෝටම නැත්තම් තදින් දිනුකි හායි පූස මට දෙන්නේ නැද්ද පූස මට දෙන්නේ නැද්ද හායි හරි සෙතුනි හායි හරි හරි පැටි හරි very good හරි පැටි බලන්න රටාවක් නේ තියෙන්නේ රටාවක් මේක ක්‍රමවත්භාවයක් තියෙනවා බලන්න පුතේ දැන් ඔයාට මගේ පැටියෝ මේක පුළුවන් ඔයාට පරතරෙන් හොයාගන්න මොකද්ද පුතේ මොකද්ද පුළුවන් පරතරෙන් හොයාගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි පුතේ මේක ඔයාට පරතරෙන් හොයාගන්න පුළුවන් පරතරෙන් සෙවීම පරතරෙන් පළවෙනි ක්‍රමය තමයි මගේ පැටියෝ මේක ඔයාට පරතරෙන් හොයන්න පුළුවන් පරතරයෙන් සෙවීම පරතරයෙන් සෙවීම මේ පුතේ අහගන්න මේ අහගන්න ගණන් කියන ඒවා හරිද හොඳට අහගන්න IQ කියන ඒව පුතේ ගණිතය IQ කියන ඒවා පුතේ නෝට් ලියලා වැඩක් නෑ පුතේ පැහැදිලිද ඔයා දැක්ක ගමන් තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ රටාව කියලා පැහැදිලිද ඔයා ගාන දැක්ක ගමන් ටක් ගාලා ඔලුවට එන්න ඕන රටාව මොකක්ද කියලා එහෙනම් ඔලුවට එන්න මොකද්ද කරන්න ඕනේ ඔයා practice වෙන්න ඕනේ you have to practice you have to practice day by day so then ඔයා will improve කියන්නේ මොකද වර්ධනය වෙනවා ඔයා දවස ගානේ මොකද කරන්න මගේ පැටියෝ ප්‍රැක්ටිස් කරන්න ඕන ප්‍රැක්ටිස් පුහුණු වෙන්න ඕන හරි ඉච්චිරයි පුහුණුව හරි බලන්නකො පරතරයෙන් හොයන්න පුළුවන් මේවා පුතේ බලන්නකො පරතරයක් කියන්නේ මම කිව්වනේ පරතරයක් කියන්නේ මොකද්ද වෙනසක් පුතේ වෙනසක් හොයන්නේ ලේසි මං කිව්වනේ වෙනසක් හොයනවා කියලා කියන්නේ මොකද්ද මේ වෙනසක් කියලා කියන්නේ මේ පළවෙනි එකනේ පළවෙනි සංඛ්‍යාව මොකද බලා ගන්න හැමෝම බලා ගන්න මේ දෙවෙනි සංඛ්‍යාව මේ තුන්වෙනි සංඛ්‍යාවනේ පුතේ ඔයාට පුළුවන් පුතේ වෙනසක් හොයාගන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යා දෙක හිතන්න රටාවේ පළවෙනි සංඛ්‍යා දෙක හිතන්න ඒ දෙක හිතන්න සාමාන්‍යයෙන් අපි වෙනසක් කියලා කියන්නේ පුතේ මේ ලොක්කගෙන් හොඳට බලා ගන්න මේ ලොක්කගෙන් කීයද ලොක්ක කීයද 10ද 16ද හොඳට බලන්න ලොක්ක කවුද 10ද 16ද ලොක්ක කවුද 10ද 16ද
16. කීයද? 16. පොඩිම අගය කීයද? 10. වෙනස කීයද පැටියෝ? 6යි. වෙනස 6යි. මේ දෙක අතර වෙනස කීයද පැටියෝ? 6යි. මේ දෙක අතර වෙනස කීයද? 6යි මගේ පැටියෝ. 6යි. මේ දෙක අතර වෙනස කීයද? 6යි. හරි. මේ දෙක අතර වෙනස කීයද බලන්න. මොකද කරන්න ඕනේ? මොකද කරන්නේ? 24න් අඩු කරනවා කීයක්ද? 16ක් අඩු කරනවා. 24න් 16. දැන් සර් කියනවනේ සර්. සර් කියලා තියෙන අඩු කිරීම මෙහෙම කියලා. දැන් ඔයාලට පුරුදු කීයද? 24න් අඩු කිරීම 16 මගේ පැටියෝ. ඔයාලට පුරුදු එහෙමනේ. හැබැයි මෙහෙම ලිව්වා හරි. තේරුණාද? දැන් ගොඩක් දරුවෝ එහෙම පුරුදු වෙනවා මගෙත් එක්ක. 24 අඩු කිරීම 16. මෙහෙම ලිව්වත් හරි. ඔයා මෙහෙම ලිව්වත් හරි. මෙහෙම ලිව්වත් හරි පැටියෝ. 24න් 16ක් අඩු කරා. කීයද වෙනස? වෙනස 8යි. වෙනස කීයද? 8යි. වෙනස කීයද? 8යි. මෙතන වෙනස කීයද? 34න් 24ක් අඩු කරාම කීයද පැටියෝ? 10යි. එහෙනම් මෙතන වෙනස කීයද? 46න් 34ක් අඩු කරාම වෙනස කීයද? 12යි. මොකද වෙලා තියෙන පැටියෝ? වෙනස එන්න වැඩි වෙලා 6 8 වෙලා 8 10 වෙලා 10 12 වෙලා එහෙනම් ඊළඟට කීයක් වෙනස එන්න ඕනද? කීයක් එනවද වෙනස? කියන්න බලන්න. මේ විභාගෙ දෙනවා පැටියෝ. වෙනස කීයක් එන්න ඕනිද? 6 8 10 12 ඊළඟට කීයද වෙනස? මේවත් හැමෝම හැදුව මතකයිනේ 14ක් එන්න ඕන. very good. very good. 10 16 වෙලා 16 24 වෙලා 34 46 එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ 46ට මොකද වෙන්න ඕනේ? මෙන්න මේ 14 එකතු වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද පැටියෝ? 50යි. 50 ආපු අය chat එකට දාගෙන 50 ආව කියලා. 50 ආවද උත්තරේ? 50 ආවද? sorry 50 නෙමෙයි 60 ආවද? 60 ආවද උත්තරේ? ඔව්ලු. ඔව්ලු. එසුදු 60 ඔව් ආවලු නියමයි. අහගන්න සමහරක් දේව අමාරු ඇති. අම්මලා තාත්තලා පොඩ්ඩක් උදව් කරන්න. මොකද මේක මෙතන අල්ලගත්තොත් ඔයා මේ දරුවා 3 වසර 4 වසර මෙතන අල්ලගත්තොත් මේ මම හිමින්ම කරන්න මේ පන්තිය ගොඩක් හිමින් යන්නේ. මෙතන අල්ලගත්තොත් මේ පදනම අල්ලගත්තොත් එතනින් පස්සේ මේවා ඉම්ප්‍රූව් කරන එක මහ දේවල් නෙමෙයි. මේ පදනම පොඩ්ඩක් අමාරු අල්ලගන්න. ඒකම හිමින්ම කරන්නේ මේ. ගොඩක් හිමින් යන්නේ මේ. හරිද? මේ හිතන විදිය හිතාගත්තොත් ලේසි. බලන්න. 10 16 වෙලා 16 24 වෙලා 24 36 වෙලා 34 46 වෙලා. එහෙනම් වැඩි වෙලානේ පුතේ. ආයෙ කියලා දෙන්න අහගන්න. වෙනස very good. අහගන්න. මේ රටාවේ මොකද වෙලා තියෙන්නේ? වෙනසක් තියෙන්නේ. මේ රටාව මොකද්ද? වැඩි වෙන රටාවක්. මේ රටාව මොකද? වැඩි වෙන රටාවක්. බලන්න 10 16 වෙලා 16 24 වෙලා. එහෙනම් වැඩි වෙන රටාවක් නේද? 10ට වඩා 16 වැඩි. 16ට වඩා 24 වැඩි. 24ට වඩා 34 වැඩි නේද? රටාව වැඩි. වැඩි වෙන රටාවක් මේක. අඩු වෙන රටාවක් තියෙනවා. තව ඉස්සරහට අපි ගණන් හදනවා. නේද? මේ වැඩි වෙන රටාවක් තියෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ. වෙනස එන්න වැඩි වෙලා 6 8 වෙලා
8 10 වෙලා. 10 12 වෙලා මේ දෙකේදී. මේ දෙක අතර වෙනස කීයද? 12. එහෙනම් මේ දෙක අතර කීයක් වෙනසක් කීයක් එන්න ඕනද? 14ක් එන්න ඕන. වෙනස 14ක් එන්න ඕන. එහෙනම් ඒ පළවෙනි ක්‍රමය පොතේ අපි උත්තරය ආපු 60. තව ක්‍රමයකින් මේක හදන්න පුළුවන්. මම හැම ක්‍රමයක්ම කියලා දෙනවා. ඔය පළවෙනි ක්‍රමය. තාම ලියා ගන්න එපා මම ලියන දෙනවා. හරි. ඔය එක ක්‍රමයක් ඔය. පරතරයෙන් පුළුවන් අපිට. මම ලියන දෙනවා පුතේ. හරි. බලන්න පුතේ. ඔය එක ක්‍රමයක්. එක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි පුතේ බලන්න. ඔයා යන්න ඕනේ මේ පළවෙනි ඉලක්කමට නෙමෙයි. පළවෙනි එකට යන්න එපා. මේක තයි කරන්නකො. මේක තයි කරන්න. දෙවෙනි ක්‍රමය යන්න මේ. දෙවෙනි ක්‍රමය කියලා දෙන්න යන්නේ. තාම පොතේ ලියන්න එපා. උගන්වනවා. පොතේ ලියන්න දෙන්නම් මම. මෙහෙමයි හිතන්නේ. දැක්ක ගමන් හිතන්නේ මෙහෙමයි. ආයි දිගටම යන දරුවෝ විතරයි පොතේ ගන්න පන්තියට. ඔයාලා මේ දිගටම ඇවිල්ලා හැරිලා යනවා නම් ආයි ගන්න නැහැ. මොකද අපරාධිනේ. හරි. දිගටම යන දරුවෝ අපි වැඩේ අල්ලන් යනවා දිගටම යන ඇත්ත එක්ක. මගින් හැරිලා යන කට්ටිය අපි ආයි ගන්නෙ නැත. දෙවෙනි ක්‍රමේ මම ගන්නන්න යන්නේ. මෙහෙමත් හිතන්න පුළුවන් නේද? තව කෙනෙක් හිතන්න පුළුවන් සර් මෙහෙමත් හිතන්න පුළුවන් නේද? හරි. මෙන්න ඊළඟ මේ රටාවම තව ක්‍රමයකට කියලා දෙනවා. බලා ගන්නකො. බලන්න. අපි මේ පළවෙනි සංඛ්‍යාව ගැන හිතන්නේ නැහැ පුතේ. මේ පළවෙනි සංඛ්‍යාව ගැන හිතන්නේ නැහැ. පළවෙනි සංඛ්‍යාව හිතන්නේ නැහැ. අපි යනවා දෙවෙනි සංඛ්‍යාවට. මෙන්න මෙතෙන්ට යනවා. හොඳට බලා ගන්න මේ හිතන විදිය. මේ වෙන ක්‍රමයක්. අපි යන්නේ පළවෙනි සංඛ්‍යාවේ දෙවෙනි සංඛ්‍යාව ගාවට. පැහැදිලිද? ගිහිල්ලා බලනවා පුතේ 16 ගාව ඉඳලා බලනවා 16 ගාව ඉඳලා බලනවා 16 හැදුන කොහොමද කියලා. පැහැදිලි රටාව 16 ගාවට ගිහිල්ලා බලනවා 16 හැදුනේ කොහොමද කියලා. ඔන්න පේනවා 16 හැදුන විදිය අපි මෙතනින් හොයා ගන්නවා 10ට කීයක් එකතු වෙලාද? 6ක් එකතු වෙනවා. මොන රටාව? හොඳට තේරුම් ගන්න පුතේ රටාව තේරුම් ගන්න මේ තව ක්‍රමයක්. මේ විභාගෙදී අනිවාර්යෙන් එනවා. අපි යනවා කොහෙටද යන්නේ? දෙවෙනි සංඛ්‍යාව ගාවට යන්නේ. පළවෙනි ගාවට යන්නේ නැහැ. දෙවෙනි සංඛ්‍යාවට ගාව බලනවා. පළවෙනි සංඛ්‍යාවටත් ගිහිල්ලා 16 හැදුනේ කොහොමද කියලා. මේ 16 හැදුනේ කොහොමද කියලා very good දහම්සා. 16 හැදුනේ කොහොමද පැටියෝ? මෙන්න මේ ඊට පෙර සංඛ්‍යාව. හොඳට බලා ගන්න. 16 හැදුනේ කොහොමද කියලා බලනවා. 16 හැදුනේ ඊට පෙර සංඛ්‍යාව 10 ඒකට කීයක් එකතු වෙලාද? 6ක් එකතු වෙලා. ඔන්නෝම හිතන්න. මේ වගේ රටා ගොඩක් තියෙනවා. හරිද? මම කරනවා. අද මේ තාම පදනම හදාගෙන යන්නේ ගොඩාක් හිමින්. 10ට 6ක් එකතු වෙලා. very good. දැන් යනවා ඊළඟට. මෙතන බලනවා ගිහිල්ලා. ඊළඟ සංඛ්‍යාව ගාවට යනවා. ඒක ගාවට ගිහිල්ලා බලනවා 24 කොහොමද හැදුනේ කියලා. 24 කොහොමද හැදුනේ? මෙතෙන්ට ගිහිල්ලා බලද්දී පේනවා ඊට පෙර සංඛ්‍යාව කීයද? 16.
ඊට පෙර සංඛ්‍යාව කීයද? 16. 16. ඒකට කීයක් එකතු වෙලාද? 16ට 8ක් එකතු වෙලා තමයි හැදුනේ. ඊට පෙර සංඛ්‍යාවට 8ක් එකතු වෙලා. හරි. මෙන්න මෙහෙම හිතන්න. very good. චනුදි very good. දැන් පාන්ති හිටපු සමහර 3-4 දෙනෙක් ගිහිලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉන්න ටික ඉන්නවා. හැබැයි ආයි ගන්නෙ නැහැ පන්තියට. ඒකද මම පුතේ මේවා හරි අමාරුයි මහන්සියෙන් ගන්නන්නේ. හරිද? වටිනාකමක් තියෙනවා නේද? ඒ හින්දා දිගටම එන අය පන්තිලා වැඩේ කරගෙන යනවා අපිත් එක්ක. හොඳද? ඊට පස්සේ බලන්න 34 හැදුනේ කොහොමද කියලා. ඊට පෙර පදේ කීයද? 24. ඊට පෙර පදේ කීයද? 24. ඊට පෙර පදෙට කීයක් එකතු වෙලාද හැදුනේ? 34 ආවේ. ඊට පෙර පදේ 24ට කීයක් එකතු වුණොත් 34 එන්නේ? 10ක්. ඔන්න ඔලුවට එන්න 10ක්. හරිද වැඩේ? very good. very good. ඊට පස්සේ 46 හැදෙන්නේ කොහොමද? ඊ- ඊට පෙර පදයට 34ට කීයක් එකතු වෙලාද? ඊට පෙර පදයට කීයක් එකතු වෙලාද? 10ක් එකතු වෙලා. 10ක් එකතු වෙලා. මේ මම එක වෙන පාටකින් දුන්නා. very good පැටියෝ. හොඳට බලන්න දැස් යොමු කර බලනු. දැස් යොමා බලනු. 10ට 6ක් එකතු වෙලා තමයි 16 හැදලා තියෙන්නේ. මෙතන බලන්න 24 හැදලා තියෙන්නේ කොහොමද? 16ට 8ක් එකතු වෙලා 27 34 හැදලා තියෙන්නේ කොහොමද? ඊට පෙර සංඛ්‍යාවට 10ක් එකතු වෙලා හරිද? ඊට පෙර සංඛ්‍යාවට එකතු වෙලා මම පොඩ්ඩක් ඊතල පොඩ්ඩක් වෙනස් කරන්නම්. ඊතල පොඩ්ඩක් වෙනස් කරන්නම් මම ආයේ. පේන්නේ නැද්ද? හරි. බලන්න දැන් ලස්සනට තියෙනවනේ. මැසේජ් දානවා සර්. හරි very good. කවුද මැසේජ් දාන්නේ? 34ට 10ක් එකතු වෙලා 46යි. නේද? 34ට 10ක් එකතු වෙලා 46යි. sorry. මේ 10න් 12ක් එකතුනවා මෙතන. 12. 12ක් එකතු වෙලා 46යි.
එහෙනම් මෙතන උත්තරේ හැදෙන්නේ කොහොමද ළමයි? මෙතන උත්තරේ හැදෙන්නේ කොහොමද? කොහොමද හැදෙන්නේ? මෙතන උත්තරේ කොහොමද හැදෙන්නේ? මෙතන උත්තරේ හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. හොඳට බලන්න. ඊට පෙර සංඛ්‍යාව කීයද? 46 මෙතෙන්ට එනවා. ඊට පෙර සංඛ්‍යාව 46 මෙතෙන්ට එනවා. නේ? ඊට පෙර සංඛ්‍යාව මෙතෙන්ට එනවා 46. ඊට පෙර සංඛ්‍යාව 46 මෙතෙන්ට එනවා. බලන්න. හොඳට බලන්න පුතේ දැස් යොමු කර බලනු. ඊට පෙර සංඛ්‍යාවට 6ක් එකතු කරලා තමයි 16 හැදුනේ. 24 හැදුනේ ඊට පෙර සංඛ්‍යාව වන 16ට 8ක් එකතු වෙලා. 34 හැදුනේ ඊට පෙර සංඛ්‍යාව 24ට 10ක් එකතු වෙලා. 46 හැදුනේ ඊට පෙර සංඛ්‍යාව 34ට 12ක් එකතු වෙලා. 46යි. එහෙනම් ඊළඟ සංඛ්‍යාව හැදෙන්නේ 46ට එකතු කරනවා කීයක්ද වැඩි? කීයද? 6 8 10 12 ඊළඟට කීයද පුතේ? අනිවාර්යෙන් කීයක් එකතු වෙනවා? 14ක්. 14ක් පුතේ. එහෙනම් කීයද? මෙතන උත්තරේ 60. උත්තරේ කියලා 60. 60. very good. හැමෝම දැන් ලස්සනට මම පැටියෝ රටාව ඇඳගනු මැනවි. රටාව විනාඩියක් දෙන්න. තාම අදින්න එපා. මේ 6 මෙතන 8 වුණා. ඒක ලියන්න. මේ 8 මෙතන 10යි වුණ බවත් පෙන්නන්න. මෙතන 10 12 වුණ බවත් පෙන්නන්න. 12 14 වුණ බවත් පෙන්නන්න ඊතඩවලින්. හරිද? මෙතනින් ලියා ගන්න 6ට එකතු කරා 2ක් 8යි. 8ට එකතු කරා 2ක් 10යි. 10ට එකතු කරා 2ක් 12යි. 12ට එකතු කරා 2ක් 14ක්. ලස්සන චිත්‍රයක් ඇඳගනු මැනවි පුතේ. හරි ඇඳ ගන්න ඕක ලස්සනට ටියුට් එකේ. ලස්සනට ටියුට් එක අරගෙන ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මටත් එවන්න. ලස්සන චිත්‍රයක් ඇඳ ගන්න. චිත්‍රයක් අඳින තියෙන්නේ. පළවෙනි රටාව අපේ. ගොඩක් හොඳයි සතුටුයි දරුවෝ ගොඩක් කට්ටිය වැඩ කරනවා මට සතුටුයි ඒක සර් අවසන් 12 නේ very good දුර්මින හරි සතුටුයි මැසේජ් දානවා සර් ඇසිදු very good බලන්නකෝ බලනවා සෙතුනි හරි පැටියෝ very good හරි පැටියෝ පොතේ ලියාගන්න නැති උට ඇති කට්ටිය හරි නේද? සුපිරි. හරි. මේ ගාන තේරිච්ච කට්ටිය මට හැමෝම thumbs up එකක් දෙන්න බලන්න. මේ ගාන තේරිච්ච කට්ටිය. තේරුම් නැත්නම් ආයෙ කියන්නත් ඕන. තේරුණාද මේ කොටස කො බලන්න. thumbs එක සෙට්ද මේ ගාන. සෙට් නේ. සුපිරි. නියමයි ආදරේ සර්. හරි. ලවන්‍ය නියමයි. ඉඩමදි. හරි. හරි. පුළුවන් තරම ලියා ගන්නකෝ. හරි. ලස්සන ඇඳ ගන්නකෝ.
ලස්සනට ඇඳගත්. හරි පුතේ. නියමයි. ඉක්මනට ඇඳගත්. ඊතල දාලා හැඩ කරලා ඇඳගත්. සින්දුවක් කියන කාටද ඕනේ? ක්ලාස් එක අතරමැද සින්දුවක් කියන කැමති කවුද? සින්දුවක් කියන කැමති කවුද? මෙතුකි? හායි. හරි නේද? ඉවරයිද? ෆිනිෂ්ද? තව අපි ගානක් හදන්න ඕනේ. හරිද? හරිද මගේ පැටියෝ? හරි නේද? හරි. ඇහෙන්න? ඇහෙනවා. හරි නේද? හරි. ඉවරයි. ගාන ඉවරයි. යමු ඊළඟ ගානට නේද? දෙකට. දෙවෙනි ගානට යන්න. හරි නේද මේක? සින්දුව දෙන්න තා ටිකකින් ඈ. තව ටිකකින්. හරි. මේක ඉවරයිනේ. very good. හරි. මේක ඉවරයිනේ. ඉවරයිද කොහොමද? හරි. යමු ඊළඟට පැටියෝ. ඊළඟට හරි. ඊළඟ රටාව තමයි තියෙන්නේ 3 6 12 24 48 48. හරි රටාව ලියා ගන්න ඉක්මනට. ඊළඟට අහනවා තුනක්. කැමැත්තෙන්නේ කරන්නේ. හරි රටාව ගණන් අමාරු නෑ. very good. යනෝලි. හරි. දැන් අර වගේම හිතන්න ඕනේ. අර වගේම හිතලා මේකේ උත්තරේ දාන්න බලන්න පැටියෝ. හරි. අර වගේම හිතුවා දුන්න උත්තරේ ටක් ගාලා. දැන් අහුවෙන්න ඕනි දැන්. බැහැලා ගියපු කට්ටියට කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. උත්තරේ දාන්න බලන්න chat එකට. chat එකට දාන්න බලන්න උත්තරේ. 96. ඕකේ. දාන්න බලන්න chat එකට උත්තරේ. ආන්සර් එක දාන්න බලන්න chat එකට. හරි. අර වගේම හැදුවා. මොකද කරන්නේ? ගියා කොහෙටද යන්නේ? දෙවනි සංඛ්‍යාවට යන්නේ. දෙවනි සංඛ්‍යාවට යන්නේ. එකට නෙමෙයි දෙකට යන්නේ. යමු දෙකට ගිහිල්ලා බලමු. දෙකට ගිහිල්ලා බලමු. මොකද කරන්නේ? 6 හැදුනේ කොහොමද කියලා බලනවා. 6 හැදුනේ කොහොමද කියලා බලනවා. 6 හැදුනේ කොහොමද? 6 හැදුනේ කොහොමද? 3 ගුණ කරනවා කීයෙන්ද? දෙකෙන්. ඔන්න රටාව. 6 හැදුනේ
3ට 3ක් එකතු වෙලත් පුළුවන්. හැබැයි ලේසි අපිට 6 හැදුනේ 3 ගුණ කිරීම 2. ඔන්න රටාව මතු වුණා. විනෝජ එහෙමත් හරි. 6 එකතු කිරීම 6ට වැඩිය අපිට ලේසි. 6 හැදුනේ 3 ගුණ කිරීම 2. බැලුවා. බැලුවා. අහු වුණා වැඩි. 6 හැදෙන්නේ කොහොමද මෙතෙඩ් එක පුතේ? ක්‍රමය අහු වුණා. 6 ගුණ කරනවා 2කින්. ඔන්න අහු වුණා වැඩි. හරිද? 6 හැදුනේ 3 ගුණ කරලා 2කින්. ඔන්න කතාව වැඩිට සෙට් වුණා. අහු වුණා වැඩි. ඉන්න වැඩි අහු වුණා. 6 හැදුනේ 3 ගුණ කරලා 2කින්. සෙට්නේ වැඩි. අන්න හරි අහු වුණා. ඔන්න පළවෙනි එකෙන්ම අහු වුණා. දැන් වැඩ්ඩෝ. හරි දැන් මටත් උගන්නන්න ඕන ඉස්සරහට ඈ. නියමයි. බලන්න. බලන්න. මට ඔයාලා ලකුණු 180කට ගෙනියන්න ලොකු උවමනාවක් තියෙන පුතේ ඒක මෙච්චර මහන්සි වෙන්නේ. හොඳේ. 3 ගුණ කිරීම 2. වැඩි අහු වුණා වගේ. වැඩි අහු වුණා. සෙට් වුණා වැඩි. දැන් යනවා ඊගාවට බලන්න. 12 හැදුනේ කොහොමද? ඔන්න වැඩි අහු වුණා. 6 ගුණ කිරීම 2. 6 වරක් 2 නේ 12. ඔන්න වැඩි සෙට්. ඊට පෙර පදය 6 කීයද ගුණ වෙන්නේ? 2කින්. ඊට පෙර පදය 12ට කලින් තියෙන 6 කීයද ගුණ වෙන්නේ? 2කින් ගුණ වෙලා ලැබෙන පිළිතුර කීයද? 12. 2කින් ගුණ වෙලා ලැබෙන පිළිතුර 12. ඊතලත් දාගන්න ලස්සනට. ඊට පස්සේ මොකද වෙන්නේ පැටියෝ? යනවා ඊළඟ ඉලක්කම ගාවට. 24 හැදුනේ කොහොමද? 24 හැදුනේ සර් 12 2කින් ගුණ වෙලා. 24 හැදුනේ කොහොමද සර්? 12 කියන ඊට පෙර සංඛ්‍යාව කීයෙන්ද ගුණ වෙලා? 2කින්. ඉතින් 48 හැදුනේ කෙසේද? ඊට පෙර සංඛ්‍යාව 2කින් ගුණ වෙලා. 48 හැදුනේ sorry ඊට පෙර සංඛ්‍යාව 24 කීයෙන් ගුණ වෙලා 2කින් ගුණ වෙලා හැදුනා. 24 මෙතෙන්ට ආවා 48 උඩට ගියා හැදුනා. එක්නේ පැටිය වැඩි. එහෙනම් 96 හැදෙන්නේ කොහොමද? ඊට පෙර සංඛ්‍යාව කීයෙන් ගුණ වෙන්නේ? ඊට පෙර සංඛ්‍යාව 48 කීයෙන් ගුණ වෙන්න ඕනේ? ගුණ වෙන කීයෙන්ද? 2කින්. 48 වරක් දෙක කීයද පැටියෝ? 96. very good. හදපු දරුවෝ ඉන්නවා සතුටුයි. ගණන් වලට ආදරය කරන්න ඕනේ. ආස කරන්න ඕනේ. නදිජ සර් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ස්තුතියි. thank you පැටියෝ. thank you ආදරයට. සතුටුයි පුතේ සතුටුයි. බලන්න කොච්චර හොඳට පැහැදිලිව කියලා දෙනවද කියලා. තාම හිමින් අත දරුවෝ තාම දන ගන්න මට්ටමේ ඉන්නේ. ගොඩක් වේගෙන් යන්නේ තාම හිමින් යන්නේ නේ. පුංචි තැන තාම ඉන්නේ. හරි බලන්න. ගොඩක් මහන්සි වෙනවා. හරි. දෙවෙනි රටාව අපි හදන්නේ කොහොමද? වෙනසක් වෙලා නැහැ. මේ හැම අවස්ථාවකම මොකද වෙලා තියෙන්නේ? රටාව හැදලා තියෙන්නේ පුතේ මොකද්ද? ඊට පෙර සංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ?
ඊට පෙර සංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ? ඊට පෙර සංඛ්‍යාව කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? දෙකෙන්. ඊට පෙර සංඛ්‍යාව කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? දෙකෙන්. මේ ලස්සන ලියා ගන්නව දෙවෙනි සංඛ්‍යාව. ලියා ගන්න මෙතන තරු ලකුණක් දාලා ලියා ගන්න. රටාව සකස් වී ඇත්තේ ඉ ඇත්තේ සෑම විටම ඊට පෙර සංඛ්‍යාව දෙකෙන් ගුණ කිරීමෙනි. රටාව සකස් වී ඇත්තේ සෑම විටම ඊට පෙර සංඛ්‍යාව දෙකෙන් ගුණ කිරීමෙනි. ලස්සන ලියා ගන්නකෝ. තෙතුනේ 3 තෙතුනේ හරි පුතේ. මේ ක්‍රමය තමයි අපිට හරිම ක්‍රමය. ලේසිම ක්‍රමය. 3 එකතු කිරීමට වඩා අපේ ලේසිම ක්‍රමය තමයි ඊට පෙර සංඛ්‍යාව සෑම විටම දෙකෙන් ගුණ කිරීමෙනි. පැහැදිලිද? ආදරේ දහම්සා. ඊට පෙර සංඛ්‍යාව සෑම විටම දෙකෙන් ගුණ කිරීමෙනි. පැහැදිලි නේද? හරි. රටාව තමයි ඔහොම යන්නේ. අපි තව රටා ගොඩාක් අහුවේ ඉස්සරහට පැටියෝ. අමාරු ඒවත් අහුවේ. ලේසි ඒවත් අහුවේ. ලියාගෙන ඉවරද කට්ටිය? හරි. අදට ඇති නේද පැටියෝ? අදට අපි ඇති. මම එක්කෙනෙක්ගෙන් සින්දුවක් අහලම. හරිද? අදට ඇති. අදට ඇති වැඩි එකපාරට කරන්න හොඳ නැහැ මහන්සියනේ. අදට ඇති අපි. හරිද? ටිකක් අමාරු ඒ ඔළුව කැරගෙනවනේ. හරිද? අදට ඇති අපි ගොඩක් ඉගෙන ගත්තනේ. හරිද? අද අපි ගණන් දෙකයි හැදුවේ අපි. අදට ඇති. හරිනේ. අහගන්න පුතේ. ඔයාලට පුතේ හෙට ක්ලාස් එක හවස 6ට තියෙනවා. හරිද? හෙට 6ට තියෙනවා. මං කැමති එක්කෙනෙක්ගෙන් සින්දුවක් අහන්න. කවුද කියන්නේ? කියන්න බලන්න. සෙතුනි. කවුද කැමති? තිරින මధుරංග. එක්කෙනෙක්ට අවස්ථාව දෙන්න. දහම්සා. හරි. සෙතුනේ. හා. එක්කෙනයි සෙතුනේ. එක්කෙනයි එක්කෙනයි. වැඩිය බෑ. හොඳ තැන්ක එක්කෙන සෙතුනිට දෙන්න අවස්ථාව. අනික් කට්ටිය කෑ ගහන්නේ නැහැ.
විනය කියන එක අංක 1. පැහැදිලිනේ? එක්කෙනෙකුට අවස්ථාව දෙන්නේ අනිත් කෙනාට හෙට එක්කෙනාට හෙට තව කෙනෙකුට දෙන්න. හොඳ? එහෙනම් සෙතුනේ විතරයි කියන්නේ සෙතුනේ ප්‍රතාපසිංහ සෙතුනේ ප්‍රතාපසිංහ මාතර එයාට දෙනවා අවස්ථාව අනිත් කට්ටිය හෙට කතා කරමු අනිත් කට්ටිය කතා කරන්න අහගෙන ඉන්නවා. විනය අංක 1 මතකයිනේ? විනය අංක 1 විනය. පැහැදිලි නේද? හරි. හොඳයි. මම මයික් එක ඔන් කරනවා. සෙතුනේ විතරයි කතා කරන්නේ. අනිත් කට්ටිය සාවධානව අහගෙන හිටියා. හරි. කියන්න පුතේ. හරි. සෙතුනේ මයික් ඔන් කරන්න පුළුවන්. සෙතුනේ මයික් ඔන් කරන්න පුළුවන්. අනිත් කට්ටිය මයික් ඔන් කරන්නේ නැහැ. හරි. ඊයේ කියන්න පුතේ. සෙතුනට මයික් ඔන් කරන්න පුළුවන්. හරි. හරි. සෙතුනට මයික් ඔන් කරන්න බෑ වගේ පේන්නේ. දැන් කිව්වනේ විනය අංක 1 කියලා කිව්වනේ මතකයි නේද? විනය අංක 1. මං කියන කෙනා විතරයි කියන්නේ. විනය අංක 1 කවුද? තිලින මధుරංග කියන කෙනා මයික් එක ඔන් කරන්න පුළුවන් තත් උස්සන් තිලින මధుරංග. තිලින මధుරංග. සින්දුවක් කියන අවස්ථාව දෙන්න පුළුවන්. තිලින මధుරංග. කො මයික් ඔන් කරන්න. තිලින මధుරංග. එයාටත් බෑ වගේ. හරි. තිලින මధుරංගටත් බෑ. හරි. මම කියන කෙනා විතරයි. එයාටත් බෑ මයික් ඔන් කරන්න. හරි. අනිත් කෙනා දහම්සට පුළුවන් මයික් ඔන් කරන්න දහම්සා. හරි. මයික් එක ඔන් කරා. සනිත එයාටත් බෑලු. හැම දහම්සටත් බෑ වගේ. තව කාටද පුළුවන් අත උස්සන්න මම තව අවස්ථාවක් දෙන්න කාටද පුළුවන් තව? දහම්සට පුළුවන්. දහම්ස පුළුවන්. හරි දහම්ස කියන්න බලන්න. හරි දහම්ස. හරි. එකයි වටා මුතු ඉන්දිය සයුරේ මුතු ඇටයයි පාට මැණික් පසට යටින් කැටිවේ රත්න දීප පොළව තුලි දන නිදාන මතුවේ මහවැලි නිල්වලා ගඟයි කළුවලවේ කැලණි ගඟයි ගමින් ගමට ගලා ගොති ගොඩයි මඩයි පොහොර කර හැම යෙලෙන් දොර කොට සිටින සුවඳ අල්ලාරගෙන අපට සුවඳ ගෙන ආවෝ නිල් පළසක් එළුවාසේ සුණු රටේ වෙල් යායයි පියගට පෙළ කැපුවාසේ උඩ රට පොඩි වියදි පෙරයි දුන්හිඳ දියලු මෑලි හරි පුතේ ඇති දහම්සා. ඇති දහම්සා. හරි. හැමෝම ක්ලැප් එකක් දෙන්න දහම්සට. නියමයි. හරි. හරි. එහෙනම් පුතේ අදට අපි ක්ලාස් එක අවසන් කරනවා. හරිද? දැන් හෙට අපිට ක්ලාස් එකක් තියෙන මහන්සිරනේ. හරි. නමෝ දැන් නැගිටින්න. හෙට විනය මතකයිනේ මං කිව්වා ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම විනය තියෙන්න ඕනේ. හරි නේද? ඒව තමයි ඉගෙන ගන්න ඕනේ. හරි. හැමෝම නැගිටින්න. හැමෝම නැගිටින්න. ක්ලාස් ඉවරයි. සර් උදේ මන්ද පන්ති තියෙන්නේ හෙට හවස 6ට. thank you sir හරි. thank you sir හරි වෙල්කම් පුතේ. සර් ඊයේ තියෙන්නේ හෙට හවසට. හරි නේද? එහෙනම් හැමෝටම බයි පරිස්සමෙන් ඉන්න. ආයි හෙට හවසට 6ට අපි හම්බ වෙමු. හරිද? හෙට අර print out එක අරගෙන තියාගෙන එන්න. හරි? හැමෝටම එහෙනම් ආයි බන් පුතේ. ක්ලාස් එක ඉවරයි අදට. හරි.